Bonsoir everyone. Good evening. මාව ඇහෙනව නේද? ඇහෙනවා නම් chat එකට message එකක් දාගෙන යමු අපි. Bonsoir. හැමෝටම මාව ඇහෙනව නේද? Bonsoir. Good evening. Oui, bonsoir Shane. Bonsoir Kuhasha. Bonsoir Ushadi. Okay. කට්ටිය එනකම් මම බලන් හිටියේ. අපි එහෙනම් තව වෙලා ගන්න නැතුව පටන් ගමු. Alors, bienvenue à tous et toutes. ඔයාලා හැමෝවම පිළිගන්නවා ආදරෙන්. අද අපි පටන් ගන්න අපේ ක්ලාස් එක නෙමෙයි අද අපි පටන් ගන්නෙ. ක්ලාස් එක පටන් ගන්න කලින් ඔයාලට introductory seminar එකක් තමයි එතකොට අද කරන්නේ. වැඩි වෙලා ගන්නෙ නැහැ. සමහර විට පැය භාගයෙන් වගේ ඉවර වෙයි අපේ introduction එක. එතකොට ක්ලාස් එකේ මොනවද වෙන්නේ මොනවද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ ඔයාලගෙන් මොනවද වෙන්න ඕනේ ඔයාලගේ රෝල් එක මගේ රෝල් එක සහ මේ ක්ලාස් එකේ රෝල් එක ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මැයි මාසේ ඉඳලා පළවෙනි සතියේ ඉඳන්ම ක්ලාසස් පටන් ගන්නවා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් ගැන අද කතා කරගන්න පුළුවන්. හරි. කොට මං හිතනවා අද ජොයින් වෙලා ඉන්න හැමෝම 2026 ලෙවල් ලියන්න බලාපොරොත්තුෙන් ඉන්න අය තමයි මේ ජොයින් වෙලා ඉන්නේ කියලා. කොට ඒ කට්ටිය ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක කියන්නේ මොකක්ද කියලා දන්නවා මේක මොන වගේ ලැන්ග්වේජ් එකක්ද කියලා දන්නවා. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? එතකොට මේ ඉන්නේ මම ශුමපෙල අනුත්තර. You can call me Madam Anuttara or anything. ඔව්. විස්තර කියන්න ඕනේ නෑනේ මං ගැන. මාත් එක්ක තමයි ඔයාලා ෆ්‍රෙන්ච් ඉගෙන ගන්න යන්නේ. French language එක ගැන කිව්වොත් එහෙම it's a Romance language descended from Latin just like Spanish and Italian. And the plus point is it is spoken on 5 continents. එතකොට මම මේවා කියන්නේ ඇයි? දැන් ඔයාලා A level ලියන්න හරිම ලං වෙලා ඉන්න ළමයි. එතකොට A level නෙමෙයි ඔයාලගේ අන්තිම අරමුණ. ඔයාලට මේ ෆ්‍රෙන්ච් කරන එකෙන් ඒ ලෙවල් වලින් පස්සෙත් තව ඇඩ්වාන්ටේජස් ගොඩාක් තියෙනවා. ඒ නිසා ඒව ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයි. ඒ ලෙවල් ලියන්න ලං වෙලා ඉන්න ළමයි විදිහට. ඒකට ඔයාලගේ higher studies වලට වෙන රටවල් වලට යන්න බලාපොරොත්තු වෙනවා ඉන්නවා නම් ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක කරලා තියෙන එක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. මොකද ගොඩාක් රටවල් වල ඔෆිෂියල් වගේම කෝ-ඔෆිෂියල් ලැන්ග්වේජ් එකක් වෙනවා මේ ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක. එතකොට ෆ්‍රාන්ස්, බෙල්ජියම්, ස්විට්සර්ලන්ඩ්, කැනඩා ඔය වගේ ගොඩාක් රටවල් වල ඔයාලා දන්න රටවල් වල අපි ස්කෝලර්ෂිප්ස් එහෙම ඇප්ලයි කරන රටක්නේ ගොඩාක් කැනඩා කියලා හැම කියන්නේ. එතකොට ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක දන්න එක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඒ වගේ දේවල් වලටත්. ඒත් එක්කම මම මතක් කරනවා ඔයාලට මේවා මම ඊළඟට ආයෙ ක්ලාසස් වල කතා කරන්නේ නැති හින්දා තමයි අද කියන්නේ. ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක දැනගෙන දන්න ඉගෙන ගන්න ළමයි විදිහට ඔයාලට කරන්න පුළුවන් එක්සෑම් එකක් තමයි ඩෙල්ෆ් එක්සෑම් එක කියලා කියන්නේ ඒ ලෙවල් වලට අමතරව.
ඩෙල්ෆ් කියන්නේ මොකක්ද කියලා දන්නව ඇති නේද? හැමෝම සමහර විට ඒක කරලා තියෙන ළමයිනොත් ඇති මෙතන. ඩෙල්ෆ් කියන එක්සෑම් එකේ ලෙවල්ස් හතරක් තියෙනවා. A1, A2, B1, B2 කියලා. ඔයාලට A levels ඉවර වෙලා ඕ A level කරන ගමන් වුණත් මේ ඩෙල්ෆ් එක්සෑම් එක කරන්නත් පුළුවන්. ඒක හරියට නිකන් ඔය ඉංග්ලිෂ් වලින් අපි IELTS එක්සෑම්ස් තියෙන්නේ. ඒ වගේ එක්සෑම් එකක්. මම මේක කියන්නේ ඒ ලෙවල් වලට ඉගෙන ගත්තට පස්සේ ඔයාලට ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා මේ එක්සෑම් එකට ඔයාලට මුහුණ දෙන්න පුළුවන් ඒ දැනුමත් එක්ක. DELF කියලා කියන්නේ official proof that you are able to communicate in French. ඔයාලා ෆ්‍රෙන්ච් වලින් sannivedanaya කරන්න පුළුවන් හැකියාව officially සහ internationally recognize කරගන්න ක්‍රයිටීරියා එකකට තමයි ඩෙල්ෆ් කියලා කියන්නේ. අපි මේකට කියනවා diplôme d'études en langue française. Diploma in French language studies. ගොඩක් වෙලාවට දැන් මේ ඩෙල්ෆ් එක්සෑම් එකේදී ඔයාලගේ writing විතරක් නෙමෙයි spoken listening මෙන්න මේ skills ටිකක් check වෙනවා. දැන් ඔයාලා සම certain level එකකට ආපු කට්ටියනේ French language එකේ මුලම ඉඳන් ඉගෙන ගන්න යන කට්ටියක් නෙමෙයි. ඒ වුණාට අපිට ඉස්කෝලවල සහ ගොඩක් ක්ලාසස් වල ගොඩක් වෙලාවට writing විතරමයි ફોકસ කරන්නේ අඩුම ගානේ ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එකේ ඉන්ස්ට්‍රක්ෂන් එකක්වත් දෙන්නේ නැහැ. එතකොට ඔයාලට හරි අමාරුයි එළියට ගියාම ෆ්‍රෙන්ච් වලින් කතා කරන්න කියන දෙයක් තේරුම් ගන්න අමාරු වෙනවා. හැබැයි මේ ක්ලාස් එකේදී මම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ ඒ ස්කිල්ස් උත් පොලිෂ් කරන ගමන් ඔයාලව හොඳ ලෙවල් එකකට අරගෙන ගිහිල්ලා මේ ක්ලාස් එක ඉවර කරන්න. ඒ ලෙවල් විතරක්ම නෙමෙයි ඊට එහා ගිහිල්ලා ඔයාලට මේ වගේ එක්සෑම්ස් වලට ඊට පස්සේ ජෙනරල් වර්ල්ඩ් එකේ මේ එළියට ගිහිල්ලා ඔයාලා ඉන්ටර්නැෂනලි කොහෙද හරි ගියොත් ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක යූස් කරන්න පුළුවන් වෙන නිවෝ එකකට ඒ කියන්නේ ලෙවල් එකකට යන්න පුළුවන් කරන්න මම එක්ස්පෙක්ට් කරනවා. ඔය ටික තමයි ජෙනරලි ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක ගැන කතා කරන්න තියෙන්නේ. දැන් අපි බලන්නේ ඒ ලෙවල් වලට ෆ්‍රෙන්ච් ලියන්නනේ ඔයාලා හිතන්නේ නැති මොකටද මේක මම මේවා කරන්නේ නැහැ කියලා. ඒ වුණාට ඔයාලට පුළුවන් try කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ආයේ මේවා කියන්න වෙලාවක් නැති නිසා තමයි අද කිව්වේ. ඒකට ඔයාලා ඒ ලෙවල් වලට ෆ්‍රෙන්ච් කරන එකෙත් ඇඩ්වාන්ටේජස් ගොඩාක් තියෙනවා. මොකද අපි හැමෝම වගේ කැමති එක්සෙප්ෂන්ස් ඉන්නවා. හැබැයි ගොඩාක් අය කැමති ඒ ලෙවල්ස් ඉවර වෙලා හොඳ රිසල්ට් එකක් අරගෙන යුනිවර්සිටි යන්නනේ. බට ෆ්‍රෙන්ච් කියන්නේ ලොකු ඉසෙඩ් අගයක් තියෙන සබ්ජෙක්ට් එකක්. ඒ වගේම ඔයාලට වැඩි ස්ට්‍රෙස් එකක් නැතුව ලේසියෙන්ම කැම්පස් එකට සිලෙක්ට් වෙන්න පුළුවන්. මොකද සමහර සබ්ජෙක්ට්ස් වල විතරයි කැම්පස් එකේ ඔයාලව දැන් සිලෙක්ට් කරගත්ත රිසල්ට්ස් වලින් ඊළඟට සෙකන්ඩ් රවුන්ඩ් එකක් තර්ඩ් රවුන්ඩ් එකක් යනවා. අපි ඒවට කියනවා ස්පෙෂල් ඉන්ටේක් කියලා කියනවා, ඇඩිෂනල් ඉන්ටේක් කියලා කියනවා. ඔයාලා අහලා ඇති ඔය බෝට්ටු වෙනවා කියලා හැම කියන්නේ යුනිවර්සිටි වලින්. අන්න ඒ කියන්නේ ඊළඟ එන රවුන්ඩ්ස් වලට. මේ රවුන්ඩ් එකේ පළවෙනි රවුන්ඩ් එකේ ළමයිව ගත්තට පස්සේ ඊළඟට ආයෙ ළමයිව ගන්නවා. ඊට වඩා අඩු රිසල්ට්ස් වලින් ගන්න. හැබැයි මේ විදිහට ඇඩිෂනල් ඉන්ටේක් එකකට ගන්නේ සමහර සබ්ජෙක්ට්ස් වලට විතරයි. එක්සාම්පල්ස් විදිහට ෆ්‍රෙන්ච් කියන්නේ ඒ වගේ සබ්ජෙක්ට් එකක්. තව කිව්වොත් ඉංග්ලිෂ් ලිටරේචර් අන්න ඒ වගේ සබ්ජෙක්ට් වලින් විතරයි මේ විදිහට සෙකන්ඩ් රවුන්ඩ්, තර්ඩ් රවුන්ඩ් වලින් ළමයින්ව ගන්නෙ. එතකොට ඒ නිසා තමයි ඔයාලට යුනිවර්සිටි යන්න ලොකු chance එකක් හම්බ වෙනවා ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක හරියට කරගත්තොත්. හැබැයි කියන්න ඕනේ දැන් ගිය අවුරුදු වලට වඩා ටිකක් මේ ළඟ තිබ්බ අවුරුදු වල ඉසෙඩ් එක චුට්ටක් විතර අඩු වෙලා තිබ්බා. ඒ නිසා අර ඉස්සර නම් C එකක් වගේ ගත්ත ළමයාටත් යුනිවර්සිටි යන්න පුළුවන් වුණා. හැබැයි දැන් අපි ફોකස් කරන්න ඕන අනිවාර්යෙන් A එකක් ගන්න. ඒකට තමයි අපි මේ රිවිෂන් ක්ලාස් එකේ වැඩ කරන්න යන්නේ. දැන් මේ රිවිෂන් ක්ලාස් එක කියලා කිව්වහම ළමයි අපි තියරි ක්ලාස් එකක් වගේ ඒ අකුර ඉඳන් පටන්ගෙන
ඔක්කොම දේවල් කරන්නේ නැහැ නේද? අපිට ලොකු කාලයක් නැහැ. We have like only 4 months. ඒ වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ. හරියට නිකන් රේස් එකක් වගේ ලොකු කාලයක්, ලොකු ජර්නි එකක් යන්නේ නැහැ. අපි හිමීහිට පටන් අරගෙන ඉක්මනට යන ජර්නි එකක්, රේස් එකක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ කාලයෙන් අපි උපරිම ප්‍රයෝජන අරගෙන තියරි කවර් කරනවා ඔයාලගේ තියරි මතක් කරනවා මේක රිවිෂන් එකක්නේ ඒ නිසා තියරි රිවයිස් කරනවා අමාරු ලෙසන්ස් ඊට අමතරව අපි ක්වෙස්චන්ස් කරනවා ඔයාලගේ රිවිෂන් එකට අවශ්‍ය සියලුම දේ කරනවා හරි. දැන් ඔයාලා රිවිෂන් ක්ලාස් එකකට එන්නේ ගොඩක් වෙලාවට ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙන නිසානේ නේද? දැන් ඉක්මනට මට මේ දේවල් කවර් කරගන්න ඕනේ. මේවට උත්තර ලියන විදිහ මට ෂුවර් නැහැ. හරි. ඔය වගේ ප්‍රශ්න තියෙන අය තමයි අපි රිවිෂන් එකකට එනවා කියලා හිතලා එන්නේ. මට කියන්න පුළුවන්ද chat එකේ private හරි message එකක් දාන්න ඔය වගේ ඔයාලට general මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මොන වගේ ප්‍රශ්නද ඔයාලට සමහර වෙලාවට papers කරද්දි වෙන්න පුළුවන් ලියද්දි වෙන්න පුළුවන් මොනවා හරි essay එකක් ලියද්දි වෙන්න පුළුවන් grammar ගැන වෙන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද ඔයාලට තියෙන්නේ French language එකත් එක්ක මෙච්චර කල් ඉගෙන ගත්ත දේවල් වලින් ඔයාලට ටෙස්ට් ලියලා ඇති එතකොට ඒවත් එක්ක කියන්න බලන්න මොන වගේ ප්‍රශ්නද ඔයාලට language එකත් එක්ක තියෙන්නේ chat එකේ දාගෙන යමු හැමෝම මයික් ඔන් කරලා කිව්වත් කමක් නැහැ කැමති කෙනෙක් ඉන්නවා. ප්‍රයිවට් හරි කියන්න. ඔව් ග්‍රැමර් ගැන ප්‍රශ්න තියන අය ඉන්නවා එසේ රයිටින් වලදී ප්‍රශ්න තියන අය ඉන්නවා තව මොනවද ප්‍රශ්න තියෙන්නේ වොකැබ් එක අවුලව ගොඩක් අයට තියෙනවා ඒ ප්‍රශ්නේ හ්ම්. අනිත් අයත් කියමු බලන්න අපිට මොනවා හරි ගෝල් එකක් අචීව් කරගන්න යද්දි ඉස්සෙල්ලාම අඳුන ගන්න ඕනේ අපිට මොනවද තියෙන ප්‍රශ්න කියලා අපිට තියෙන challenges ඒ නිසා තමයි මම මේ දන්නවද බලන්නේ ඔයාලා ගැනම ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ප්‍රෝග්‍රෑම් පැටලෙනවා MCQ අමාරුයි, එසේ ලියද්දි වචන අමාරුයි. ඔව්. ගොඩක් අයට ග්‍රැමර්, වොකැබ් ඔය වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ නේද? මොකට අපි මේ ක්ලාස් එකේදී එක්සෑම් එකමනේ ફોකස් කරන්නේ අපි නිකන් ඉගෙන ගන්නවා නෙමෙයි හරිම ආසාවට නිකන් හොබි එකක් විදිහට ඉගෙන ගන්නවා නෙමෙයි අපි ආසාවෙන් ඉගෙන ගන්නවා ඒ වුණාට එක්සෑම් එක තමයි ફોකස් කරන්නේ ඒ නිසා මම ඔයාලගේ මේ හැම ප්‍රශ්නයකටම විසඳුම් දෙන විදිහට තමයි ක්ලාස් එක කරගෙන යන්නේ ඒ නිසා මට හරි මම ඊපස්සේ කියන්නම්කෝ මේ මොන ප්‍රශ්න තිබ්බත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ every A student once started here කියන එක. ඒ කියන්නේ ඒක ගත්ත හැම ළමයාටම ඔය වගේ ප්‍රශ්න තිබිලා තියෙනවා. They may be feeling unsure.
මාව ෂුවර් නෑ කියලා හිතෙන්න පුළුවන්. මම ලියන ආන්සර්ස් හරිද කියලා හැම වෙලේම හිතෙන්න පුළුවන්. ග්‍රැමර් මගේ අවුල් කියලා හිතෙන්න පුළුවන්. ඊට පස්සේ එසේස් ලියද්දී අමාරු වෙන්න පුළුවන්. එසේස් ලියද්දී ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වචන එන්නේ නෑ. වචන එන්නේ නැති වුනහම ideas කියා ගන්න බෑ. not reaching full potential කියන්නේ දැන් ඔයාලා දන්නවා ඔයාලා හරිම ක්‍රියේටිව්. ඔයාලට එසේ එකක් හොඳට ලියන්න පුළුවන්. හැබැයි ඔයාලගේ ෆුල් පොටෙන්ෂල් එකට රීච් කරන්න බෑ මොකද vocab එක නැති නිසා. එතකොට වාක්‍යයක් හරියට ලස්සනට ස්ට්‍රක්චර් කරගන්න බැරි නිසා. ඔය වගේ තමයි අපිට තියෙන ප්‍රශ්න. දැන් තව සමහර අයට කොන්ෆිඩන්ස් නැති වෙන්න පුළුවන්. එක්සැම්පල් එකක් ගත්තොත් මම A level වලට ෆ්‍රෙන්ච් කරන්න යද්දි තමයි මම ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එක දැනගත්තේ. ඊට කලින් මම ෆ්‍රෙන්ච් ඉගෙන ගත්තේ නැහැ. A level වලටමයි පටන් ගත්තේ. එතකොට මගේ ක්ලාසස් වල මගේ ක්ලාස් එකේ මගේ ඉස්කෝලේ හිටිය සමහර ළමයි O level වලට ෆ්‍රෙන්ච් කරලා තියෙනවා. සමහර අය 6 ඉඳන් සමහර අය ඊටත් පොඩි වයසේ ඉඳන් ඉන්ටර්නැෂනල් ස්කූල් ගිය අය එහෙම ඊටත් කලින් ඉඳන් මෙතනත් ඇති ඒ වගේ අය එහෙම ෆ්‍රෙන්ච් කරලා තියෙනවා. එතකොට මට බය හිතුණා මට පුළුවන් වෙයිද මට වචන බැරි වෙයිද දැන් මේ ළමයි ඊට වඩා ගොඩක් දන්නවා. ඔය වගේ ප්‍රශ්න තිබ්බා. හැබැයි හරියට වැඩ කරලා අන්තිමට A level ලියන්න ලං වෙද්දී ටර්ම් ටෙස්ට් වලට අපේ ක්ලාස් එකෙන් වැඩිම ලකුණු තිබ්බේ මට. මට ඒ වගේ මම ඒකක් අරගෙන යුනිවර්සිටි සිලෙක්ට් වුණා. ඉතින් මම කියන්නේ මේ විදිහට ඕනම කෙනෙක්ට මුල ඉඳන් ෆ්‍රෙන්ඩ් ස්ටාර්ට් කරපුවා හෝ කලින් ඉඳන් දන්න හරි ඕනම කෙනෙක්ට ඒකක් ගන්න පුළුවන්. ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි. හරියට වැඩ ටික කරන්නයි ඕනේ. ඒකට මේ වැඩ කරන්නේ කොහොමද කියලා මම ඔයාලව ගයිඩ් කරනවා. හැමදාම ක්ලාස් එකෙදී මම ඔයාලව මොටිවේට් කරනවා වැඩ කරන්න. ඒ වගේම ඔයාලට මොනවද කරන්න ඕනේ කොයි වෙලේද කොච්චරක් කරන්න ඕනද කියන ගයිඩන්ස් එක දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ක්ලාස් එකේදී. හරි. වැඩි දේවල් කියන්න නැතුව අපි අපේ ප්ලෑන් එක බලමු. අපේ ප්ලෑන් එක වෙන්නේ covering main grammar lessons. අපි අර ඇල්ෆබෙට් එකේ ඉඳන් පටන්ගෙන කරගෙන යන්නේ නැහැ. මේක තියරි ක්ලාස් එක නෙමෙයිනේ. රිවිෂන් ක්ලාස් එක නිසා main grammar lessons කවර් කරනවා. කියන්නේ අපිට අමාරු ලෙසන්ස් තියෙන ඒ අමාරු ලෙසන්ස් කවර් කරනවා. ඊට පස්සේ MCQ කරද්දී හෝ ඔයාලගේ එසේස් චෙක් කරද්දී වගේ මම දකිනවා නම් මොනවා හරි ග්‍රැමර් පොයින්ට් එකක් ඔයාලට අමාරුයි ඒක ඔයාලට හරියට තේරිලා නැහැ කියලා තේරෙනවා නම් ඒ ලෙසන්ස් මම කවර් කරනවා ඒවා ඩිස්කස් කරනවා. කෙටියෙන්ම කිව්වොත් එක්සෑම් එකට ඕන වෙන ඔක්කොම වගේ අපි කවර් කරනවා. එතකොට ඊළඟට තමයි MCQ. අනිවාර්යෙන් MCQ ගොඩාක් අපි කරන්න ඕනේ පාස් පේපර්ස් කරනවා. ඒත් එක්කම පාස් පේපර්ස් නිකාම්ම කරලා හරි වැරදි කියාගෙන යන්නේ නැහැ. ඒ MCQ කරද්දී ඒවයේ තියෙන ග්‍රැමර් රූල් ඩිස්කස් කරගෙන තමයි ඒ ග්‍රැමර් රූල් එක අදාළ ලෙසන් එක මතක් කරගෙන ඒ රූල් එක මතක් කරලා ඒ විදිහට ඔයාලට තේරුණාද බලලා තමයි අපි MCQ ඩිස්කස් කරද්දී ඉස්සරහට යන්නේ. ඊළඟ වැදගත් පාර්ට් එක තමයි ඔයාලගේ ලිට් පාර්ට් එක. ලිටරේචර් පාර්ට් එකක් තියෙනවානේ අපිට සමහරු ඇති ලිටරේචර් පාර්ට් එක කෙරිලම නැති අය සමහරු ඇති ඔක්කොමත් කරලා තියෙන. ඒ වගේම අමාරු ඒවා විතරක් තියෙන කට්ටියත් ඇති. අපිට මේ ලිටරේචර් වලත් දැන් පාස් පේපර්ස් ඔක්කොම කරන්න අපිට වෙලාව නැති වුණත් පාස් පේපර්ස් වල මෙච්චර කල් ලැබිලා නැති තව ඉතුරු වෙලා තියෙන ලිටරේචර් ටෙක්ස්ට් තියෙනවානේ එක්ස්ට්‍රැක්ට්ස් අන්න ඒ ටික අනිවාර්යයෙන්ම කවර් කරනවා වෙලාව තිබ්බොත් අර පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙනත් ඔයාලට අමාරු මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒවත් ඩිස්කස් කරනවා ඔයාලගේ කැමැත්ත අනුව ලිටරේචර් පාර්ට් එක ගැන කියද්දී මේ ලිටරේචර් පාර්ට් එක කියන්නේ ළමයි ඔයාලට ලොකු රිසෝස් එකක් වචන හදාගන්න සහ ලියන එක ඩෙවලොප් කරගන්න. ඒක නිකම්ම කියවලා උත්තර ලියන එකක් කරගන්න එපා. ඔයාලා ඔය නිකන් ඉද්දි එහෙම නිතරම කියවන්න ලිටරේචර් පාර්ට් එක. ඒක බෝරින් නෑනේ ලස්සන ලස්සන ස්ටෝරීස් තියෙනවා. වල පොයම්ස් තියෙනවා. ඒවා අපි ලස්සන විදිහට ඉගෙන ගමු. එතකොට ඔයාලා ආස වෙනවා බෝරින් නෑ. ඒ දේවල්
ඉගෙන ගද්දි අපේ vocab එක improve වෙනවා. කියවන්න කියවන්න ඒවා හිත ඇතුළට යනවනේ. ඒවා repeatedly හිතට ගියාම අපිට ආපහු ඒ වචන use කරන්න පුළුවන් අපි ලියද්දි. ඒ විදිහට තමයි අපි ඉගෙන ගන්න එක ඇප්ලයි කරන්න. ඉගෙන ගන්න එක ඇප්ලයි කරන්න නම් අර repetitive exercise කියන එක තියෙන්න ඕන හැම වෙලේම. writing වලට, grammar වලට, tit වලට හැම දෙයකටම එහෙමයි. අර repetitive exercise එක practice එක තියෙන්න ඕනේ. විශේෂයෙන්ම රිවිෂන් ක්ලාස් එකකදී අපි බලාපොරොත්තු වෙන්නේ ફોකස් කරන්නේ මේ practicing කියන එක. හරි. ඊළඟට ඊළඟට එසේ රයිටින්. දැන් ගොඩක් අයට ප්‍රශ්න කියන්න කියලා කිව්වහම කිව්ව අවුලක් තමයි මේ එසේ රයිටින් වලදී වාක්‍ය හදාගන්න අමාරුයි. එතකොට ඒ ලියන ඒවා හරිද දාන්නේ නැහැ, වචන නැහැ. අපි වචනත් vocab එකත් ඉගෙන ගන්න ගමන්ම lessons කරන ගමන්ම බලාගෙන යමු. ළමයි පාස් පේපර්ස් කරද්දී හැම දැන් ඒක නිකන් කරනවට කරන්න එපා. හැම වෙලේම අහලා ක්වෙස්චන් එකක් කියවද්දී ඒකේ දන්නේ නැති වචන තියෙනවා නම් අපි දැන් පේපර් එක ගෙදරදීනේ කරන්නේ. එක්සෑම් එකක ඉඳගෙන කරනව නෙමෙයිනේ. එතකොට ඔයාලට ඉගෙන ගන්න ගමන් පේපර්ස් උත් කරන්න. ඒක හොඳ ට්‍රික් එකක්. පේපර් එක කරන ගමන් ඉගෙන ගන්න. ඒකේ තියෙන වචන ඔයාලට පොඩි නෝට්බුක් එකක් තියාගෙන ඔන්න ලස්සන වචන තියෙනවා නම් ඔයාලට එසේස් වල යූස් කරන්න පුළුවන් වචන සමහර විට comprehension passages වල තියෙන්න පුළුවන්. translation වල තියෙන්න පුළුවන්. ඒ වගේ ඒවා ලියා ගන්න. ඊළඟට ඔයාලා එසේ එකක් ලියද්දී ඒක ඇප්ලයි කරන්න. ඒ විදිහට තමයි අපි රයිටින් ඩිවෙලොප් කරගන්නේ. පේපර් එකක් කරද්දී උනත් ඉගෙන ගන්න ගමන් ඒක කරන හැටි අපි බලමු ක්ලාස් එකේදී. අ විශේෂම දේ තමයි ඔයාලා මම එසේස් ලියන්න කියලා දෙනවා. හැබැයි ඔයාලා දන්නවා එසේස් ලියනවා කියන්නේ කවුරු හරි කියලා දීපු පරියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. You have to practice, you have to write by yourself. ඔයාලම ලියලා පුරුදු වෙන්න ඕනේ. Il faut écrire encore et encore. ගොඩක් ලියන්න ඕනේ. again ලියලම තමයි ඔයාලට essay writing කියන එක ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ඔයාලා හිතන්න පුළුවන් ඔයාලා ලියන එක හරිද කියලා කොහොමද දන්නේ කියලා. proof මම හැම වෙලේම ඔයාලා ලියන essays check කරනවා. ඔයාලට එසේස් ප්‍රූෆ් රීඩ් කරන හැටි උගන්වනවා. කියන්නේ තමන්ගේ එසේ එකක වැරදි හොයාගන්නේ කොහොමද කියලා උගන්වන ගමන් ඔයාලා ඔයාලගේ එසේස් ඔක්කොම ඔයාලා ලියන ඒවා මම ඒක ප්‍රොමිස් වෙනවා. කාටවත් එහෙම ඔයාලට මම දෙන එසේ හැම එකක්ම මම බලලා දෙනවා. ඒවට ලකුණු දාන්න නම් එහෙමයි ලකුණුත් එක්ක ලකුණු වලට වඩා අපිට වැදගත් වෙන ඔයාලා කරලා තියෙන වැරදි. ඒවා හදාගන්නේ කොහොමද කියලා ඒකක් ගානේ මම බලලා ඔයාලට වැරදි කියලා දෙනවා. ඒක මම ක්ලාස් එකේ කරන විශේෂම දෙයක් නැත්තම් ඔයාලට ඩිවෙලොප් වෙන්න බෑ. කොච්චර ලිව්වත් හිතන්නකෝ ඔයාලා එසේ 100ක් ලියනවා. ඒ එසේ 100ෙම 100 පාරම එකම වැරද්ද කරනවා. කවුරුත් නැහැ කියලා දෙන්න. වැඩක් නැහැනේ එසේ 100ෙම ලිව්වත් ඒ වැරද්ද හදාගත්තේ නැත්තම්. ඒ නිසා ඒ විදිහට අපි වැරද්ද හදාගන්න ගමන් එසේස් ලියන්න ගමු. එසේස් ලියද්දී අනිත් හැම දෙයකටමත් ඒක බලපානවා. ඔයාලගේ vocab නිකම්ම හැදෙනවා. grammar නිකම්ම හැදෙනවා. ඊට පස්සේ ඔයාලට letters අරන් මේවා ලියලා දෙනවා. writing කියන්නේ writing කරද්දී ඕනෙම writing skill එකක් හැදෙනවා. ඊළඟට අපි letter and article writing කරනවා. දැන් ඔයාලා past papers දැකලා තියෙනවා නම් දැන් letters වලටත් වඩා සමහරවිට articles ඔය journal අන්තිම ඇවිල්ලා තියෙනවා දැන් ඊට පස්සේ ගිය පාර නම් මට මතක විදිහට letra de motivación එකක් ආවේ අර ජොබ් එකක් ගැන ජොබ් එකකට දාන ලෙටර් එකක් ගැන ඒ වගේ letters emails ඔය වගේ second question එකට එන්න පුළුවන් ඔක්කොම වගේ අපි ඩිස්කස් කරනවා ඒවා කරනවා ඊළඟට ඊට අමතරව ඔයාලට ඔය තියෙන vocab ප්‍රශ්න වලට වාක්‍ය ස්ට්‍රක්චර් කරගන්න ප්‍රශ්න වලට විසඳුමක් විදියට language tips මම දෙනවා හැම වෙලේම දැන් කිව්වා වගේ එක දේවල් කියනවා ඒවා ඉතින් අහලා කරන එක ඔයාලගේ වැඩ. ඒ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවද?
ක්ලාස් එකේ මෙන්න මේවත් කරනවද මේවත් අපිට කෙරෙන්න ඕන කියලා ඒ වගේ මොනවා හරි තියෙනවා නම් මට කියන්නකෝ. එහෙම ඒවා නැද්ද? හරි. දැන් මගේ පාර්ට් එක මම කිව්වා මම මෙන්න මේ දේවල් කවර් කරනවා මේවා කරනවා එසේස් බලනවා වැරදි කියනවා කියලා කිව්වා. කොට මම ඒ වගේම ඔයාලා මේ ක්ලාස් එකට ආවොත් ඔයාලගෙනුත් පාර්ට් එකක් බලාපොරොත්තු වෙනවා. මේ ජර්නි එකේදී මේ process එකේදී. ඒ දේවල් තමයි මම අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා මම කිව්වනේ. ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? ක්ලාස් එකේදීත් අපි කරනවා. ඊට අමතරව හෝම්වර්ක් ඕනේ. ක්ලාස් එකේදී මට ඔයාලට එසේස් ලියවන්න එහෙම බෑනේ. එතකොට ගොඩක් කාලය යනවනේ. අපි අන්තිම කාලේ එහෙමත් කරමු. ඒ වුණාට ගොඩක් කාලය යන හින්දා එසේස් ලියන ඒවා හැම ගොඩක් වෙලාවට හෝම්වර්ක් විදිහට තමයි දෙන්නේ. එතකොට ඒ හෝම්වර්ක් දුන්නහම හැමෝම හරියට වෙලාවට කරලා එවන්න ඕන නැත්නම් ඔයාලට මේ ක්ලාස් එකේ අර ප්‍රයෝජනේ මම දෙන ඒ ඇඩ්වාන්ටේජ් එක ගන්න බෑ. මම කියවනේ මම ඔයාලා ලියන හැම එකම චෙක් කරනවා කියලා. ඔයාලා ලිව්වේ නැත්නම් මට ඒක චෙක් කරන්න විදිහක් නෑ. එතකොට ඔයාලා කරන වැරදි ඔයාලට දැනගන්න විදිහක් නෑ. ඒ නිසා හෝම්වර්ක් දෙන ඒවා හරියටම කරන්න ඕනේ. සමහර වෙලාවට මම MCQ, writing ඒවා දෙනවා. එතකොට ඔයාලා දීප එක කරොත් තමයි ඊළඟ දවසේ ක්ලාස් එකේදී අපිට ඒවා ඩිස්කස් කරලා රිවයිස් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හිතන්නකෝ එක්සැම්පල් එකක් විදිහට මම MCQ 10ක් දෙනවා කරගෙන ඉන්න කියලා. ඊළඟ දවසේ මම කරන්න ටයිම් එකක් දෙන්නේ නැතුව ඒවා ඩිස්කස් කරන් යනවා. හැබැයි කරන්න එතකොට try කරපො නැති කෙනාට එයා clueless වෙනවා නේද? එයාට හිතා ගන්න බෑ මේ මොනවද කියන්නේ කියලා. ඒ නිසා ඒ හරියට දෙන homework කරන්න ප්‍රැක්ටිස් කරොත් තමයි ඔයාලට ඒකකට යන්න පුළුවන් වෙන්නේ. ඒකක් කියන්නේ ළමයි නිකාම්ම 75ක් ගන්නවට වඩා අපි ලකුණු 80ක් 90ක් ගන්න අරගෙන හොඳ ඉසෙඩ් එකකට යන්න තමයි try කරන්න ඕන. ඒක කාටවත් අමාරු වැඩක් නෙමෙයි. වැඩ කර ආසාවෙන් මේ මම කියන වැඩ ටික කරන් ගියොත් හරිම ලේසි. ඊළඟට ඔයාලාට මම ප්‍රූෆ් රීඩ් කරන්න දෙනවා. සමහර විට ඒක peer evaluation විදිහට වෙන්න පුළුවන්. තනියම ඉන්ඩිවිජුවල් විදිහට වෙන්න පුළුවන්. එසේ එකක් හෝ ඕනෑම දෙයක් කරද්දී මම බලාපොරොත්තු වෙන දෙයක් තමයි ඔයාලා මට එසේ එක ලියලා එවන්න කලින් ඒක ප්‍රූෆ් රීඩ් කරලා එවන්න. ඔයාලගේ වැරදි ඔයාලම හොයන්න පුරුදු කරනවා මම මේ ක්ලාස් එකේදී. එතකොට ළමයි නිකම්ම ඔයාලා කොන්ෂස් වෙනවා ඔයාලා එක්සෑම් එකේ ලියද්දි උනත් මම මේ වැරද්ද කරලානේ මෙතන. මේක ඇග්‍රි කරලා නෑ verb එක ඇග්‍රි කරලා නෑ verb එක conjugate කරලා නැහැ හරියට. adjective එක ඇග්‍රි කරලා නෑ S අකුරක් දාලාද plural මේක තියෙන්නේ. එහෙනම් singular වලින්ද conjugate කරලා තියෙන්නේ කියලා ඒ විදිහට ඔයාලම conscious වෙනවා මේ විදිහට ප්‍රූෆ් රීඩ් කරන්න පුරුදු වුණාට පස්සේ ඊළඟට මට ගොඩාක් ඕන දේ තමයි active participation in the class. ක්ලාස් එකේදී ඇක්ටිව්ලි පාටිසිපේට් වෙන්න ඕන. මේක රිවිෂන් එකක්නේ. අපි ඉක්මනට යන්න. එතකොට ඔයාලට තේරුණාද කියලා මම දැනගන්න ඕනේ. ඔයාලගේ අවශ්‍යතා දැනගන්න ඕනේ. ඔයාලට ඕනේ මොනවද? තව කෙරෙන්න ඕනේ මොනවද? ඒ වගේ දේවල් මම දැනගන්න ඕනේ. ඒ වගේම මම questions discuss කරද්දී නම් අනිවාර්යෙන්ම ඔයාලගේ උත්තර අහන ගමන් ඒ විදිහට තේරුණාද කියලා දැනගන්න ගමන් තමයි කරගෙන යන්නේ. ඒ නිසා කතා කරන්න ඕනේ. ටුම ගානේ chat එකෙන් හරි ඔයාලට මයික් ඔන් කරලා ළමයි ලොකු ප්‍රමාණයක් නැහැනේ. ඒ නිසා කතා කරලා ඒ විදිහට ප්‍රශ්න තියෙනවා නම් අපි කමියුනිකේෂන් කියන එක ප්‍රැක්ටිස් කරමු මේ ක්ලාස් එකේදී ෆ්‍රෙන්ච් වලින් හෝ ඉංග්‍රීසි වලින් හෝ සිංහල වලින් හෝ ඕනෙම ලැන්ග්වේජ් එකකින් මට කතා කරලා ඔයාලගේ
අයිඩියාස් ප්‍රශ්න උත්තර ඔය දේවල් මම අහන දේවල් වලට උත්තර දෙන්න ඕන ක්ලාස් එකේදී නැත්තම් අමාරුයි. හරි අපි ෆ්‍රෙන්ඩ්ලි විදිහට මේ ක්ලාස් එක කරගෙන යමු. ඊට පස්සේ අනිවාර්යෙන්ම ඕන දේ තමයි කොන්සිස්ටන්සි කියන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔන්න දැන් අද මම මොටිවේට් කරාට පස්සේ ඊළඟ දවසේ ක්ලාස් එකට ඇවිල්ලා සති දෙකක් විතර යනකම් හොඳට එසේම ලියලා MCQ කරලා ඊට පස්සේ යද්දී කම්මැලි හිතෙනවා ඊළඟට සතියක් අර සතියක් තමයි එසේ ලියලා යවන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඔයාලා පටන් ගන්න කොන්සිස්ටන්සි එක තියාගන්න ඕනේ. පටන් ගන්න විදිහටම ඒ ස්පීඩ් එකෙන් ඒ විදිහටම කරගෙන ඒ ක්වොලිටි එක නැති කරගන්නේ නැතුව ක්වොලිටි එක හැමදාම ඩිවෙලොප් වෙනවා මිසක් අඩු කරගන්නේ නැතුව එහෙම නැත්නම් එක තැන ස්ටැග්නේට් කරගන්නේ නැතුව ඉල්ෆෝ ඇමෙලියෝරේ අපි අපේ ක්වොලිටි එක ඇමෙලියෝරේ කරගන්න ඕනේ වැඩි කරගන්න ඕනේ. හරි. ඔය දේවල් ටික තමයි මට කියන්න තියෙන්නේ ක්ලාස් එක ගැන. ලොකු දෙයක් කතා කරන්න නෑ. අපි ක්ලාසස් පටන් ගන්නවා මැයි වල ඉඳලා. ක්ලාස් එකට ජොයින් වෙන්න කැමති අයට ඔයාලට ලින්ක් සෙවපු නම්බර් එක තියෙනවානේ. ඒ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මගේ නම්බර් එකට නෙමෙයි ලින්ක් සෙවපු නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ක්ලාසස් එන්න කැමති අය. ඒ නම්බර් එක මතක් කරොත් 070යි 64යි 19යි 838. ඔන්න ඔය නම්බර් එකට මැසේජ් එකක් දාන්න ක්ලාස් එකට එන කට්ටිය. මොන හරි ඔයාලට questions තියෙනවද? clarifications තව ඕනේද? sorry යශෙන් ඔයා මොකද්ද mean කරේ again කිය? අද අපි introduction seminar කෙනෙක් කරේ ක්ලාස් එකට join වෙන්න අය ඒ නම්බර් එකට නම්බර් එක නේද? ඔයාලට ලින්ක් සෙවපු නම්බර් එක මම ඉන්න කියන්නම් ආයේ 070යි 64යි 19යි 838. ඒ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මොනවා හරි ක්ලැරිෆිකේෂන්ස් ඕන අය ඉන්නවද? ප්‍රශ්න තියෙනවද ක්ලාස් එක ගැන? ක්ලාස් එක කරන්නේ Monday 8 to 10. රෑ 8 ඉඳන් 10 රෑ 8 ඉඳන් 10 වෙනකන් තමයි රිවිෂන් එක කරන්නේ සඳුදා. සඳුදා 8 ඉඳන් 10 වෙනකන් රෑ. පේමන්ට් ඩීටේල්ස් ගැන ඔයාලා ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා දැනගන්න පුළුවන්. කිව්ව නම්බර් එකට. ක්ලාස් එකට ජොයින් වෙන අය දාන්න. එතකොට පේමන්ට් ඩීටේල්ස් කියයි. හරි. එහෙනම් ප්‍රශ්න නැත්තම් ඔයාලට ඕනම මොන හරි තව වෙන ප්‍රශ්නයක් වුණත් තියෙනවා නම් ක්ලාස් එක ගැන ඒ නම්බර් එකට මැසේජ් එකක් දාලා අහන්න ක්ලාස් ෆීස් ගැන ඒ හැමදේම ගැන ජොයින් වෙන අය කියන්නේ නම්බර් එකට. එතකොට ඔයාලා වෙනම ගෲප් එකකට ඇඩ් කරයි අපිට තව වැඩි දවසක් නෑනේ ක්ලාස් එක පටන් ගන්න මයි මාසේ පටන් ගද්දි. ඒ නිසා ඉක්මනටම මැසේජ් එකක් දාන්න අද හෙටම. එහෙනම් අපි අදට ඉවර කරමු. ඔස්වා
බොන්නුයි. good night. බොන්නුයි යශේන්, merci.